සංපීන ලක්ඛන වීරා ජීත රූප සාරං සාරං විචිත්ත නායධා රිත ධම්ම දේහං දේහං වරක්කිත භාවත් තය ඤේය ලෝකං ලෝකං ඤුතං ජිනවරං සිරසා නමාමි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නතාව භික්කවේ අකුසලස්ස සමාපatti හෝති ආව සද්ධා පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේසු යතෝච කෝ භික්කවේ සද්ධා අන්තරහිතා හෝති අසද්ධියං පරිඋට්ඨාය තිට්ඨති අත අකුසලස්ස සමාපatti හෝති තී ගෞරවනීය විහාරාධිපති විචිත්‍ර ධර්ම කතික අපේ ගෞරවනීය නම කියන්නට අවසරයි පූජනීය විහාරගම සිරිනන්ද නායක ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේ නැතිමුත් පාදාභිවන්දනයෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර හිතවත් ඉද්දමල්දෙණියේ සිරි මහිම ගෞරවනීය ස්වාමින් වහන්සේ වර ප්‍රධාන ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ප්‍රධාන සියලු මහා සංඝ රත්නයන් අවසර ශ්‍රද්ධාකාමී වාසනාවන්ත කාරුණික සත්පුරුෂ සුපින්වත්නි පින්බර වස්සාන සමය පින්වන්තව ගත කරන්නට බෝමිරිය ශ්‍රී ගුණසේකරාරාම විහාරස්ථානයේ මගින් සංවිධානය කරනු ලබන ධර්මදේශනා මාලාවේ අද දවසේ 23 වෙනි ධර්මදේශනාව. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මුලින් සිහිපත් කළා වගේ අපේ දායකත්වයේ ධර්මෙන් කටයුතු සිද්ධ කරන අපේ දායක අනෝමා ප්‍රියන්ති මහත්මිය ජගත් රෝහන් මහත්මයා ඇතුළු දරුවන් ප්‍රදාන ඒ පවුලේ සියලු දෙනා එකතු වෙලා අරමුණු වශයෙන් අපවත් වදාළ හෝකන්දර නන්දරතන ස්වාමින් වහන්සේ මොරවක ධම්මානන්ද ගෞරවනීය අපේ ගුරු දේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයට අපවත් වදාළ ඒ සියලු දෙනා වහන්සේට පින් අනුමෝදන් කිරීම විහාරවාසී භික්ෂුන් වහන්සේලාට ආශිර්වාද කිරීම 54 වෙනි උපන් දිනය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කිරීම ජගත් රෝහන් මහත්මයාට මේගේ සියලු ඥාතීන්ට පින් දී මහ උදව් උපකාර කළ සියලු දෙනාට යහපතක් ප්‍රාර්ථනා කිරීම කියන මෙන්න මේ උතුම් අරමුණු බලාපොරොත්තු මුදුන් පමුණවා ගැනීම උදෙසා මේ උතුම් ධර්මදේශනාමය පින්කම සිද්ධ කරනවා. එhmenan ඒ උතුම් අරමුණු සියල්ලක් සඵලමත් භාවයට පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිද්ධ කරමු. කාරුණික පින්වත්නි දැන් දවස් 23ක් තිස්සේ බණ ඇහුවානේ නේද? තව ඉස්සරහටත් දැන් බණ අහන්න තියෙනවා. අපි ජීවත් වෙලා හිටියොත් තවත් ඉස්සරහට බණ අහන්න පුළුවන් නේද?
අච්චෙන්ති කාලා අද හරියටම වෙලාවට පටන් ගත්ත කිව්වනේ. ඒ වෙලාවත් ගෙවිලා ගිහිල්ලා ඉවරයි. නේද? 6 පහ වුණා. අච්චෙන්ති කාලා එක තප්පරයක්වත් අපිත් එක්ක ඉන්නේ නැහැ. හැම තප්පරයක්ම අපි නිින්දට ගියත් වෙලාව යනවා. තරයන්ති රත්තියෝ රාත්‍රිය උදා වෙනවා ඒක ගෙවිලා යනවා. උදේ දවල් සවස උදා වෙනවා ගෙවිලා යනවා. වයෝ ගුණානුපුබ්බං ජහන්ති ජීවිතේ විවිධ වයස් කාණ්ඩ තියෙනවා. ඒවා සේරම අපිව අතහැරලා ගියා. දැන් තියෙන වයස් කාණ්ඩ තියෙයිද අපිත් එක්ක? නෑ. ඒකත් අතහැරලා යනවා. ඒතං භයං මරණේ පෙක්කමාන මේ මරණේ බිය දැක දැක අපි නිවන උදෙසා කළ යුතු පිළිවෙත් පිරීමයි මේ සිද්ධ කරන්නේ සද්ධර්ම ශ්‍රවණය. ඉතින් ඒ උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ උතුම් බණපද උපකාරී වේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදු නාදයක් පවත්වලා අපි නිතර බණ අහන පින්වතුන් නිසා බණ අහන පිළිවෙල ගැන අපි කියන්නේ නැහැ. ඕනේ නැහැ නේද? අපි දන්නවනේ. හොඳට අහන්න ඕනේ. දෙයක් හොඳට කරන්න නම් කැමැත්ත සිහිය තියෙන්න ඕනේ. දරන්න ඕනේ. ඒ වගේම කරන්න ඕනේ. අහන්න ඕනි, දරන්න ඕනි, කරන්න ඕනේ. 1 2 දෙකම කරනවා. 3 නොවන නිසා නේද? අපි තාම එකම තැන වගේ හැඟීමකුත් තියෙනවා. ඉතින් අද සම්මා සතියෙන් යුක්තව ධම්මාරම්මණයෙන් යුක්තව අපි බණ අහමු. අද මම මාතෘකා වශයෙන් තියාගත්තේ සූත්‍ර පිටකයේ ග්‍රන්ථ කීයක් තියෙනවද? දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. අංගුත්තර නිකායේ පංචක නිපාතේ සේක බල වර්ගයේ සූත්‍රයක්. සූත්‍රයේ නම අකුසල සමාපatti සූත්‍රය. අකුසල සමාපatti සූත්‍රය. සමාපත්තිය කියන්නේ මොකක්ද? එක අරමුණක හිත පවත්වාගෙන යෑම. හිත එක අරමුණක පවත්වාගෙන යෑම. ධ්‍යාන සමාපatti, ඵල සමාපatti අපි අහලා තියෙනවනේ. එතකොට ඒවා කුසල සමාපatti. අද කියලා දෙන්නේ අකුසල සමාපatti. කියලා දෙන්න 아무තු දෙයක් තියෙයිද ඔගේ? දැන් කුසල සමාපatti ගැන තමයි අපි මේ ගොඩක් දේශනාවල අහන්නේ. හැබැයි අකුසල සමාපatti සූත්‍රය. අකුසලය කියලා කියන්නේ අපේ හිත පීඩාවටපත් කරන, වෙහෙසටපත් කරන, අන්ධකාරයට පමුණුවන දේවල් වලට අපි කියනවා අකුසලය කියලා. එතකොට කුසල සමාපatti සහ අකුසල සමාපatti කියලා දෙකක් තියෙනවා. යම් කිසි විදිහකින් හිත ඔබට පුළුවන් නම් කුසල අරමුණක පවත්වාගෙන යන්න. දැන් මේ ධර්ම දේශනාව ඇතුළත මොකක්ද වෙන සමාපත්තිය? කුසල සමාපත්තියක්. නේද? එක අරමුණක් ඔස්සේ එකම සිතුවිලි පරම්පරාවක්, එකම හිතක් නෙවෙයි, එක සිතුවිලි පරම්පරාවක් එක අරමුණක් ඔස්සේ පවත්වාගෙන යනවා. කුසල සමාපත්තියක්. අකුසල සමාපත්තිය කියලා කියන්නේ අකුසලය, රාගය, ద్వේෂය, මෝහය. අකුසලය කියපුවාම දැන් ප්‍රාණඝාතය, හොරකම විතරක් නෙවෙයි, හිතේ තියෙන ඉරිසියාව, ක්‍රෝධය, ඇලීම, ගැටීම, ඔය මෙකී නොකී සියලු දේවල් අකුසල. සමාපත්තියක් කියලා අපි අහලා තියෙන්නේ භාවනාවේ ප්‍රතිඵලයක්. ඒ කියන්නේ භාවනාව දැන් කුසල චිත්ත ඒකග්ගතා සමාධි. කුසල සිතක එකඟ බව තමයි
සමාධියක කියලා. එතකොට අකුසල හිතක දැන් අපි අර බණහන කොටත් මම කියන උදාහරණයක් තමයි අල්ලපු ගෙදර රණ්ඩුවක් යන අවස්ථාවකදී දෙන අවධානය දීලා බණහන්න කියලා. දන්නේ නැද්ද ඒක? දන්නවනේ. අල්ලපු ගෙදර රණ්ඩුවක් යනකොට කැමැත්තෙන් සිහියෙන් සියලු බාධක බිඳ දාගෙන අහනවා. ආන් ඒ වගේ බුදුහාමුදුරුවොත් මෙතනදී අපිට උගන්වන්නේ අකුසලය සමාපත්තිය අපි දන්නවා. ඒකෙන් කුසල සමාපත්තිය වඩන විදිහ. අකුසලයේ කියන එක පෘථග්ජන අපිට පුරුදු කරන්න ඕනිද? උපතින්ම පුරුදුයි. ඒ කියන්නේ අපි සංසාරේ අනාදිමත් කාලයක පුරුදු කරගෙන ආපු අය අමුතුවෙන් පුරුදු කරන්න ඕනේ නැහැ. අමුතුවෙන් පුරුදු කරන්න ඕනේ නැහැ. මෙන්න මේ සූත්‍රය තුළ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධාව පිහිටනවා නම් එයාගේ හිත කුසලයේ පිහිටනවා. ශ්‍රද්ධාව නැත්නම් අකුසලයේ පිහිටනවා. ඒ වගේම හිරි කියන්නේ මොනවාද? පවට ඇති ලැජ්ජාව තියෙනවා නම් කුසලයේ පිහිටනවා. පවට ලැජ්ජාව නැත්නම් අකුසලයේ පිහිටනවා. ඔත්තප්ප බය පවට ඇති බය තියෙනවා නම් කුසලයේ පිහිටනවා. බය නැත්නම් දැන් අපිට වෙලා තියෙන්නේ මොනවාද? ඊට පස්සේ වීර්ය අකුසලය යටපත් කිරීමේ වීර්යයත් කුසලයේ ඉස්මතු කිරීමේ වීර්යයත් තියෙනවා නම් හිත කුසලයේ පිහිටනවා. එහෙම නැත්නම් අකුසලයේ පිහිටනවා. ඒ වගේම මනාව වූ ප්‍රඥාව තියෙනවා නම් ප්‍රඥාවෙන් කටයුතු කරනවා නම් කුසලයේ පිහිටනවා. මනාව ප්‍රඥාවෙන් කටයුතු කරන්නේ නැත්නම් ප්‍රඥාව අවදි වෙලා නැත්නම් අකුසලයේ පිහිටනවා. තාම තේරුන්නේ නැහැ නේද හරියට? ඔව්. මෙහෙම හිතන්නකෝ. සමාපත්තියක් කියලා කියන්නේ එක හිතක එක අරමුණක හිත එක දිගට පවත්වාගෙන යෑම. දැන් අපිට කවුරු හරි කොහෙදි හරි බනිනවා. කොහෙදී හරි. දැන් තමන් රාජකාරී කරන තැන වෙන්න පුළුවන්. තමන් ගිහපු උත්සවයකදී වෙන්න පුළුවන්. ඉස්කෝලේදී කොහෙදී හරි වෙන්න පුළුවන්. කවුරු හරි මොකක් හරි ඇනුම් පදයක් කියනවා. ඇනුම් පදේ කියපු වෙලේ ඉතින් අපි hinaවෙන් එතන මග ඇරලා යනවා. ඊට පස්සේ තමයි ප්‍රශ්නේ. ඒ ගැන හිතනවා. ඒ කියන්නේ අතනින් එහෙම මග ඇරලා ගියාට ආයෙ කල්පනා කරන අර එහෙම කිව්වේ මොකක් හරි එකක් මං ගැන දන්නවා ඇති. කවුරු හරි මොන හරි කියලා ඇති. ඔය අර මිනිස්සුත් එක්කත් කියන්නේ ඇති. ඔය මිනිස්සු අපෙන් කොහොමද ජීවත් වුනේ? අපි කොච්චර උදව් කරාද ඔය මිනිස්සුන්ට? දැන් බලන්න අපි කොච්චර පැතිවලින් මේක හිතනවාද? ඔය මිනිස්සුන්ට අපි කොච්චර ඒ කාලේ උදව් කළාද? එහෙම කියන්න වටිනවද? මට නේද වෙන කාට හරි කිව්වට කමක් නැහැ මට එහෙම කියන්න වටිනවද? නේ? එතකොට ඔන්න ඔය විදිහට අපි හිතනවා. දැන් අර තිබිච්ච මට්ටම දැන් මොකද වෙලා තියෙන්නේ? දැවෙන පිච්චෙන ගතිය වැඩි. ඔන්න දැන් ඔය කොහෙදී හරි බැන්නානේ බැනපු තැන ඉඳලා අපි බස් එකට ගොඩ වෙනවා. බස් එකේ වඩේ කාර්යයත් වෙනවා. වඩෙත් විකුණනවා. කොන්දොස්තර කෑ ගහනවා ටිකට් ගන්න කියලා. හෝන් ගහනවා අර හැම සද්දයක්. හැබැයි අපේ හිත ඔය මොකුත් දන්නේ නැහැ. අපි දන්නේ අරය බැනපු එක. ඊට පස්සේ එදා ගෙදර එනකොට වෙනදට වඩා ඉක්මනින් ඇවිල්ලා. කාලේ තේරෙන්නේ
නැවෙනදට සෑහෙන වෙලා යනවා බස් එකේ එන්න. එදා කුසල සමාපත්තියින්ද වෙලාව තේරෙන්නේ නැහැ. ගෙදර එනවා. ගෙදර නානකොට ඒත් මතක් වෙන්නේ ඒක. වත් කනකොට ඒත් මතක් වෙන්නේ ඒක. ටීවී එක බලනකොට ඒත් මතක් වෙන්නේ ඒක. රැට නිින්දට යනකොට ඒත් අර සංසිද්ධි ගැනමයි කල්පනා කරන්නේ. උදේට නැගිටිනකොටත් ඒකමයි කල්පනා වෙන්නේ. කවුරු හරි හම්බුනොත් ඒකමයි කතා කරන්නේ. දැන් එහෙම මොනාහරි කියපු මිනිස්සයා ඊට පහවදා හම්බුනොත් එහෙනම් මොකද වෙන්නේ? එදා නොවිච්ච ගොඩක් දේවල් සිද්ධ වෙනවා. තේරෙනවද කියන කතාව? එතකොට අකුසලයෙන් හිත එකඟ කරගන්න අපිට තැනක් ඕනිද? ඇස් දෙක පියා ගන්න ඕනිද? ඉඳ ගන්න ඕනිද? කෑකෝ ගහන ඒවා ගැටලුවක්ද? බාහිර සමාජෙ මොන දේ කරත් අපිට ගැටලුවක් උනේ නැහැ. හැබැයි භාවනා කරන්න කියන්නකෝ. දැන් දාන සීල දන්නවා අපි දාන සීල ගැන ගොඩක් දේවල් කරනවානේ. අද ටිකක් භාවනාව ගැන කතා කරමු. භාවනාවට කුසලයක් සමාපatti කරන්න ගෙදර බෑ. බස් එකෙත් බෑ. ටීවීත් දානවා. ළමයිනොත් කෑ ගහනවා. හැබැයි ඔය එකක්වත් අකුසලයට ප්‍රශ්නයක් නෑ. දැන් මොකක්ද එතන තියෙන ප්‍රශ්නේ? අපි අකුසලයට තරම් වටිනකමක් කුසලයට දෙන්නේ නැතිකමක් තියෙන්නේ. දැන හෝ නොදැන මේ ඇත්ත පිළිගන්න වෙනවා. අපි අකුසලයට තරම් වටිනකමක් කුසලයට දෙන්නේ නැහැ. දැන් හිතන්න අපි මෛත්‍රී භාවනාව කරනවා. මොන්ඩිසෝරි කාලේ ඉඳලා කරනවානේ. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, වෛර නැත්තෙක් වෙම්වා. අදටත් කියනවනේ නේද? ලැබුණාද මොකොත්? දැන් බලන්න අපි අර මනුස්සයා ගැන තරහ හිතනකොට අර මනුස්සයා මට බැන්න කිය හිතනවද? ඒ සිතුවිලි මාත්‍රේ ආපු ගමන් අපි හැම අතින්ම කල්පනා කරනවා. ඒක හොඳට තේරුම් ගන්න. අරයා බැන්න කියන එක අපි අරයා මෙහෙමයි බැන්නේ, මෙයා මෙහෙමයි බැන්නේ, මෙහෙමත් කිව්වා, එහෙම කී එහෙම වචනේ හිතන්නේ නැහනේ අපි. බැන්න කියන එක සිහියට එනකොට අර හැම පැත්තක්ම අපේ හිතට ගලාගෙන එනවා. අපි මම වෛර නැත්තෙක් වෙම්වා කියන තැන නතර වෙලා හිතන්න මම වෛරය නැති කරගන්නේ කොහොමද කියලා. තේරෙනවද? දැන් අර තරහ මිනිස්සයත් එක්ක තරහ විසඳ ගන්න හැටි අපි plan කරනවා. නැද්ද? දෙන්නම් හෙට කියලා. හෙට දවසේ කරන දේ ගැන මම හෙට කියන්නම්කෝ ඔවුන් දෙකේ කැරට්ටුව. ඈ මම කන් දෙකේ ඇඟිලි ගහගන්න කියලා දෙන්නම්කෝ. කියන ඒවත් හිතනවා. හැබැයි අපි වෛරය සංසිඳව ගන්න වෛර නැත්තෙක් වෙම්වා කියවට වෛර නැත්තෙක් වෙන හැටි කල්පනා කළාද? හිතට කියලා දුන්නද? තේරෙනවද කියන එක? අපි කියලා දුන්නේ නැහැ. ඉතින් තාමත් අර මොන්ඩිසෝරි කියපු ටික කිය නෝ ගන්න එක වචනයක් ගන්න. අපි ඉති අරහං කිය ඔය ඒ කාලවල වල ඔය නව ගුණ වල තිබ්බනේ. ඕකෙන් නේ බුදු ගුණ මං අහන්නේ ඒ වචනේ සජ්ජායනා කරනකොට හිත එකතෙන් වෙනව ඇති. එක්ක නැත්තම් නින්ද යනවා. අපි අරහං වෙන්නේ ඇයි කියලා හිතුවද? ආන්න. දැන් අර අකුසලය අපි පෝෂණය කරන්නේ කොහොමද? හැම පැත්තෙම හිතනවා. මෙයා කොහොමද මට බනින්නේ? ඒ කියපු දේ අර්ථය මොකක්ද? ඇයි එහෙම කිව්වේ? දැන් අපි
ඔය කියන කුසලය ගැන බුද්ධානුස්සතියක් හෝ ධම්මානුස්සතියක් හෝ මෛත්‍රියක් හෝ ඒ කරන දෙයක් ගැන ඔච්චර ගැඹුරින් හිතුවද? නෑ. තේරෙනවද කියන කතාව? දැන් අපි කුසලයද අකුසලයද වැළඳ ගන්න ඕනේ. කුසලය. වැඩි වටිනකමක් දෙන්න ඕනේ. වැඩි වටිනකමක් නෙමෙයි වටිනකමම දෙන්න ඕනේ කුසලයට. අකුසලය දැන් අපි අකුසල් දුරු කරන මගක් නේ ඉගෙන ගන්නෙ නේද? අකුසල් දුරු කරන මගක්. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා. ඒ අකුසල් දුරු කරොත් තමයි හිතේ පීඩාව අපිට නැති කරගන්න පුළුවන් වෙන්නේ. දැන් හිතන්න රාගයක් ඇති වෙනවා කියන එක සන්තෝෂයිද? සතුටුයිද? එහෙනම් ආදරෙන් සෙනෙහසෙන් වැළඳ ගන්නකොට ඔක මතක් වෙනවද? නිකමට හිතෙනවද තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං කියලා. ආදරය සෙනෙහස ඇලීම ඔය කියන හැම වචනයකින්ම රාගයේ අංශු තමයි කතා කරන්නේ. එතකොට ඒ දේවල් හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන කුසලය හිත තුළ දියුණු කරන්න ඕනේ. ඒකට මගපිළිවෙල දැන් කුසලය ගැන දන්නේ දැන් කරන විදිහ දන්නේ නැතුව නෙවෙයි දැන් තියෙන්නේ අර බණහන ක්‍රමයට මම කියනවා වගේ අල්ලපු ගෙදර වලිය අහන විදිහට බණහන්න ඒ විදිහට අකුසලයේ සමාපatti අකුසල සමාපත්තිය වඩනවා වගේ කුසල සමාපත්තිය ඇති කරගන්න. දැන් හිතන්න දැන් මෛත්‍රී කරනකොට අපි මෛත්‍රී කරලා නැගිටලා ඉවර වෙලා අපි ගිහිල්ලා කතා කරනවද මෛත්‍රී කරන විදිහ ගැන? කතා කරනවද? හැබැයි අර රණ්ඩුවක් වලියක් මොකක් හරි ගියපුවාම ඒ ගැන තව කෙනෙක් එක්ක කතා කරනවා. දැන් අපි විවිධ දේවල් හිත ඒක පෝෂණය කරනවද? නැහැ. දැන් හිතන්න කවුරු හරි ගැන කේන්ති ගිහිල්ලා මම ගෙදර එනවා. ගෙදර නෝන බත් එක බෙදලා දුන්නත් කේන්ති. ළමයා මොනා හරි කතා කරත් කේන්ති. දැන් අර කෙනෙක් වෙනුවෙන්ද කේන්තිය පැතුරුනේ. තේරෙනව නේද? දැන් බලන්න මෛත්‍රිය එහෙම පැතුරුවා නම් අපිට එහෙම වෙලා තියෙනවද? ඒ කියන්නේ මෙයාට මම මෛත්‍රී කරන නිසා අනිත් කෙනාටත් මෛත්‍රියක් හිතිලා තියනවද? නැහැ නේද? ඒ කියන්නේ අපි ඒ තරමට මෛත්‍රිය වඩලා නැහැ. අපි හැමදාම අහනවනේ දැන් කරන පිළිවෙලක් අපි ඉගෙන ගන්න ඕනේ. එක වෙලාවක බුදුහාමුදුරුවෝ අපිට මේ අකුසලයේ ප්‍රහාණය කරන හැටි විවිධ අවස්ථාවලදී අපිට දේශනා කරනවා. විවිධ අවස්ථාවලදී දැන් ශ්‍රද්ධාව තිබ්බොත් තමයි කුසලයේහි පිහිටන්නේ. ශ්‍රද්ධාව බිඳුනොත් කුසලයේ පිහිටන්නේ. ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ගැන අවබෝධයෙන් සරණ යාම. නැත්නම් අවබෝධයේ තුල ඇති වෙන හැඟීමට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ අපිට විතක්ක සන්ඨාන සූත්‍රයේදී හරි ලස්සනට පැහැදිලි කරනවා ක්‍රමවේද පහකින්. මේ අකුසලයේ දුරු කරගන්න කල යුතු ක්‍රමවේද. හරියට පළවෙනි කාරණේ පැහැදිලි කරනවා අපි කට්ටක් කැණුනහම අයින් කරන්නේ මොකෙන්ද? තවත් කට්ටකින්. හැබැයි ඒ කට්ට අර ඇනුනේ විස කට්ටක්. කට්ට අයින් කරන කට්ට විස නැති එකක්. ආන් ඒ වගේ අකුසලයක් ඇති වෙන තැන කුසලයකින් වහන්න කියනවා. නැත්නම් අකුසලයේ කුසලයකින් ඉවත් කරන්න කියනවා. දැන් වෛරයක් අපේ හිතට ඇති වෙනවා නම් කවුරු හරි ගැන තරහවක් ඇති වෙනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ? මෛත්‍රියක්
ඒ මනුස්සයත් එක්ක ඊළඟ දවසේ කොහොමද සුහද හිතක් හදාගන්නේ කියලා හිතන්න ඕනේ. හිතුවේ නැත්තම් ඕක වෙන්නේ නැහැ. හිතුවේ නැත්තම් වෙන්නේ නැහැ. අපි කරන විදිය ප්ලෑන් කරන්න ඕනේ. මම හෙට උදේ ගිහිල්ලා hina වෙනවා. කමන්නේ ආක බලාගෙන යන්න පුළුවන්. ඉතින් මං ආයේ පහවදාත් ගිහිල්ලා hina වෙනවා. ඔලොක්කුවට නෙමෙයි. hina වෙන්නේ මනුස්සකමට. දැන් ඕක ටික දවසක් hina වෙවි යනකොට අර මනුස්සයට කේන්තිය මතක තියෙයිද? නෑ. දැන් තේරෙනවද කියන කරන විදිය? අකුසලය කුසලයකින් අයින් කරලා දාන්න. එතකොට අපි දැන් අපේ හිතේ ද්වේෂයක් හටගත්ත කියන්නේ කාටද පාඩු? Tamanටමනේ. ඉතින් ඇයි අපි කවුරුවත් නිසා අපි පාඩු විඳගන්නේ? වේදනාව විඳගන්නේ. ඒ කියන්නේ දරුවා නිසාවත් ඔබට මොකක් හෝ ද්වේෂයක් හරි රාගයක් හරි ඇති වුණා නම් ඒකේ විපාකයෙන් විඳින්නේ දරුවා නෙවෙයි. Taman. දරුවට වග කියන්න බෑ දරුවට යුතුයකම් ඉටු කරන්න. මාතෘත්වයේ පිතෘත්වයේ වගකීම් ඉෂ්ට කරන්න. දරුවා කරන කියන දේවල් ගැන දුක් වෙවි ඉඳලා අපි හරියන්නේ නැහැ. නේද? මාතෘත්වයේ වගකීම ඔබ ගන්න ඕනේ. මව් කෙනෙක් හැටියට පිතෘත්වයේ වගකීම ඔබ ගන්න ඕනේ. පිය කෙනෙක් හැටියට ඒ වගකීම ඉෂ්ට කරන්න ඕනේ. දරුවා පවෙන් වළක්වන්න ඕනේ, යහපතෙහි පිහිටවන්න ඕනේ. නේද? ඒ විදිහට කරන්න ඕනේ. හැබැයි දරුවා මේ විදිහට අනාගතේ සැලසුම් කර ගනීවි කියලා අපි හිතේ තියාගෙන ඉන්නවනම් අපිට අන්න තණ්හාය ජායති සෝකෝ අපි ආසාවක් ඇති කරගත්ත දරුවගේ අනාගතය ගැන. දරුවගේ අනාගතය ගැන. ඒ අනාගතේ අපි හිතපු විදිහට වෙන්නේ නැති වුනහම මොකද වෙන්නේ? දුකයි. දැන් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සුද්ධෝදන රජතුමා තමයි පියා. මේ සංසාරේ අනාදිමත් කාලයක ඉඳලා බුදුන් වහන්සේට පිය වෙන්න පෙරම් පුරාගෙන ආවේ. බුදු වෙන්න ඉන්න පුතාට තාත්තා වෙන්න පෙරම් පුරාගෙන ආවේ. හැබැයි ඒ ආත්මේ මොකද? එයා දැක්කේ සක්විති රජ වෙන හීනයක්. සක්විති රජ වෙන හීනයක්. දැන් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුදු විච් එකද දුකට හේතුව? නෑ. සක්විති රජ වීමේ හීනය සුද්ධෝදන රජතුමාගේ හිතේ බලාපොරොත්තුවක් හැටියට එයා පළපදියම් කර ගැනීම. දැන් පැහැදිලිද කියන කතාව? අපිට යුතුයකම් ටික ඉටු කරලා අපේ වගකීම් ඉෂ්ට කරලා අපිට පුළුවන් පැත්තකට වෙලා බලාගෙන ඉන්න. නේද? තේරෙනවද කියන කතාව? ඒ නිසා ඊළඟට බුදුහාමුදුරුවෝ විතක්ක සංඨාන සූත්‍රයේදී පැහැදිලි කරනවා දැන් බුදුහාමුදුරුවෝ මේවා කරන විදිහත් අපිට කියලා දීලා තියෙන අකුසලේ ප්‍රහාණය කරන විදිහ. විපාකයේ දැකලා අකුසලය දුරු කරන්න කියනවා. දැන් රාගයක්, ද්වේෂයක් හටගත්තොත් දැන් හිතන්නකො ද්වේෂයෙන් අභාවයට ගිය ධර්මාශෝක රජතුමා. අපි දන්න ප්‍රසිද්ධ කතාවක් නේ. ද්වේෂයෙන් අභාවයට ගිය ධර්මාශෝක රජතුමා. 84000ක් ධර්මස්කන්ධය වෙනුවෙන් 84000ක් වෙහෙර විහාර තැනුවා. දුවයි පුතයි දෙන්නම ශාසනයට පූජා කළා. රටවල් 9කට සම්බුද්ධ ශාසනය පතුරවන්න පිහිටුවන්න උදව් කළා. තුන්වෙනි ධර්ම සංගායනාවට දායකත්වයේ දරුවා. හැබැයි ද්වේෂයේ විපාකයේ වශයෙන් පිඹුරෙක් වෙලා ඉපදුනා. තෝදෙය ගෙදර ධනෙ හැංගුවා. ධනෙ පිළිබඳ වාසාවෙන් මැරිලා බල්ලෙක් වුණා. ඔයගොල්ලෝ කොහොමද කියලා හිතා ගන්නකො එතකොට. නේද? එනිසා විපාකයේ පිළිබඳව හිතලා අපි දුරු කරන. දැන් බුදුහාමුදුරුවෝ ක්‍රමවේද අපිට කියලා දීලා තියෙනවා. දැන් බලන්න මේ ටික අපි අහනකොට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් ඇති වෙනවද නැද්ද? දැන් බුදු පිළිම දැක්කලා අපිට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. දැන් අපි අර කෙනෙක් දිහා දැකලා හැඩහුරුකමට කතා බහට ඇති වෙන පැහැදීම නෙවෙයි මේ කියන්නේ. අවබෝධය පිළිබඳව තියෙන පැහැදීම.
නේද? දැන් ශ්‍රද්ධාවේ තියෙනවනේ අමූලිකා ශ්‍රද්ධා සහ ආකාරවතී ශ්‍රද්ධා. සමහර ඒවා තියෙනවා හිතට හොඳ නිසා හොඳයි. සමහර දේවල් මට හිතට ඇල්ලුවා එහෙනම් හොඳයි. හැබැයි ඒක ටික කාලයයි. ඈ හැබැයි අපි ක්‍රමක්‍රමයෙන් ඒ පිළිබඳව මන අවබෝධයෙන් කරුණු හොයලා බලලා පැහැදීම ඇති කරගත්තොත් බුදුහාමුදුරුව දුකත් පැහැදිලි කරනවා. දුකට හේතුවත් පැහැදිලි කරනවා. දුක නැති කරන කිරීම පිළිබඳවත් කරන ක්‍රමවේදය පිළිබඳවත් පැහැදිලි කරනවා. ඉතින් කොයින් එහා තව මොනවා පැහැදිලි කරන්නද? නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැන් සිද්ධාර්ථ කුමාරයා කියලා කියන්නේ සක්විති රජ වෙන්න හිටපු කෙනෙක්. එහෙම කෙනෙක් ඉතින් අපිට බොරු කියන්න ඕනේ නෑනේ නේද? තේරෙනවද කියන කතාව? එහෙම කෙනෙක් අපිට බොරු කියන්න ඕනේ නෑනේ. ඒම ඇතිනේ අපිට ඒක පිළිගන්න නේද? ඒ උත්තමයන් වහන්සේ මේ මනුෂ්‍ය භවයේ තියෙන උපරිම සම්පත විච්ච සක්විති රජකමත් අතහැරලා බුද්ධත්වයටපත් වෙලා අපිට බොරු උගන්වන්න ඕනේ නෑනේ. නේද? සමහර කෙනෙක් අද බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් පිළිබඳව ගැටලු සහගත තැන් ඇති කර ගන්නවා. ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕනේ. ඉතින් අර අකුසලයේ ප්‍රහාණය කරන ක්‍රමවේද පිළිබඳව තවත් පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. අපිට දැන් මොකක් හරි රාගයක් හරි දැන් ඇත්තටම දැන් ආසාවෙන් බැඳිච්ච බැඳීම් වල වේදනාව දැන් තේරෙන වයස නේද ඉන්නේ? ආසාවෙන් බැඳිච්ච බැඳීම් වල වේදනාවල් දැනෙන වයස නේද දැන් ඉන්නේ? ඇයි? හා සංයෝගා වියෝගන්තා. මගදී නොමරුණාට දැන් කෙලවරට ඇවිල්ලා. සියලු බැඳීම් වෙන්වීමෙන් කෙලවර වේ. ඒක බිරිඳ ස්වාමියා වෙන්න පුළුවන්, දරුවෝ අම්මා තාත්තා වෙන්න පුළුවන්. අපි ආදරේම කරන කෙනා අපෙන් දුර වෙනවා වෙන්න පුළුවන්. නේද? බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ අපිට හිත කැඩෙන බින්දෙන අකුසල ඇති වෙන විදිහේ දෙයක් සිද්ධ වෙන තැනක් මුණ ගැහෙන්න එනවා නම් ඒක මග ඇරලා යන්න කියනවා. දැන් හිතන්න අපි යන පාරේ සර්පයෙක් ඉන්නවා. අපි යන පාරේ සර්පයෙක් ඉන්නවා. දැන් මම හැමදාම යන පාරේ සර්පයා ඉන්නවා කියලා සර්පයාට අයින් වෙන්න කියලා අපි යනවද? සර්පයා ඕන දෙයක් කරගත්තා මේක මම යන පාර. අපි මොකද කරන්නේ? මග ඇරලා යනවා. අන්න සමහර තැන්වලදී අපේ හිත දුකට පීඩාවට පත් කරගන්නේ නැතුව අකුසලයෙන් බැහැරවීමේ හැකියාව අපිට එහෙම තියෙනවා. දැන් බලන්න කොච්චර ලස්සනට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවද කියලා. ඊළඟට මේ පිළිබඳව තවත් ආකාර පහක් පිළිබඳව පැහැදිලි කරන විතක්ක සන්තාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය. දැන් ඒක නෙවෙයි සූත්‍රය. නේද? දැන් එක හාමුදුරුවෝ කෙනෙක් මේකට මදාල උපමා කතාවක්. එක හාමුදුරුවෝ කෙනෙක් ලොකු හාමුදුරන්ට ඇවිල්ලා පැමිණිල්ලක් කරනවා. හාමුදුරුවනේ මම මහාන උනේ නිවන් දකින්න හිතාගෙන, ධර්ම අවබෝධ කරගන්න හිතාගෙන. මේ පන්සලේ ඉන්න අයත් එක්ක මේක කරන්න බෑ. ඔය සිල් ගන්න ආපුවම උපාසකම්බලත් කියන්නේ. අපේ හාමුදුරුවනේ කయ్య. එයත් ඇවිල්ලා ගේලමක් කියනවා අපිට. නේද? එයත් අකුසලයක් කරගන්න අපේ හාමුදුරුවනේ අරගොල්ලෝ කయ్య ගහනවා. අපිට වැඩක් කරගන්න එයත් ඇවිල්ලා ගේලමක් කියනවා. ඉතින් ওই විදිහට හාමුදුරුවනේ මෙතන මේ වැඩේ කරන්න බෑ. මගේ අරමුණ සාක්ෂාත් කරගන්න බෑ. මට මෙතනින් බැහැර වෙන්න ඕනි. මේගොල්ලෝ දේශපාලනය ගැන කතා කරනවා, විවිධ දේවල් නාට්‍ය ගැන කතා කරනවා, අනේ নানা ආකාර දේවල් ගැන කතා කරනවා. මට මේක මානසික ඒකාග්‍රතාවය හදාගන්න බෑ. කුසලයේ හිත පිහිටවන්න බෑ. මට කේන්තියක් එන්නේ. මේ ගුරු හාමුදුරුවෝ හරි අපූර්ව ක්‍රමවේදයක් ඉගෙනනවා ඊට පස්සේ. මොකද්ද? පුතේ ඔයා යන්න කලින් මම වැඩේ කරලා දෙන්න. මොකද්ද?
තෙල් පුරවපු පාත්‍රයක් දුන්නා. තෙල් කට පිරෙන්න පුරවලා. ඔළුවේ තියාගෙන ওই පන්සල වටේ හැම කුටියක් ගානෙම ගිහිල්ලා එන්න. හැබැයි තෙල් බින්දුවක්වත් වටන්න බෑ. පරිස්සමට ගිහිල්ලා එනවා. එනකොට ලොකු හාමුදුරුවෝ අහනවා අර කියපුවා කිසිම දෙයක් බාධාවක් උනේ නැද්ද? නෑ හාමුදුරුවනේ දැන් තමයි තේරුනේ. අපිට කරන්න තියෙන අවශ්‍යතාවයේ පිළිබඳව අවධානය දුන්නා නම් ඉවරයි නේද? නපරේසං විලෝමානි නපරේසං කතාකතං. අනිත්‍යය කරන කියන දේවල් අපිට වැඩක් නෑ. අත්තනෝව වෙක්කෙය කතානිය කතානිච. තමා කළ නොකළ දෑ පිළිබඳව හිතන්න ඕනේ. අනිත්‍යය කළ නොකළ දෑ පිළිබඳව හිතුවා කියලා අපිට වැඩක් වෙන්නේ නෑ. එහෙමනම් හිත කුසලයේ පිහිටුව ගන්නට අවශ්‍ය වෙන කාරණා පහයි තියෙන්නේ. මොනවාද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාවක් නැත්නම් අචල ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ඊළඟට පවට ඇති බය, හිරි. කොහොමද බය ඇති වෙන්නේ? අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය. ඔය විදිහට බය ඇති වෙන ක්‍රමවේද කීපයක් දහමේ සඳහන් කරනවා. දැන් මෙතන ඉන්න අය විවිධ තනතුරු දරනවනේ. එක්ක උපාසකම්ම කෙනෙක්. ඒකත් තනතුරක් නේ. 4 පොයටම සිල් ගන්නවා. 4 නෙමෙයි, එක පොයකට සිල් ගන්නවා. ඒක උපාසකම්ම කෙනෙක්. එතකොට උපාසකම්ම කෙනෙක් කියන තැන ඉඳලා අපි රැකෙනව නේද? බය වෙනව නේද? නේ අත්තානුවාද බය. තමාට චෝදනා කරගන්නවා කියන දැන් අපිට කවුරු නැතත් ඉන්නවනේ හෘද සාක්ෂිය අන්තිමට නඩු විසඳන්න නේද? ඒ කියන්නේ හදවතට එකඟව බොරු කිව්වත් නේ හදවතට එකඟව බොරුවක් නොවන පිළිවෙලකට වැඩපිළිවෙල සකස් කරගන්න. නැත්තම් අපි අපිටම වංචා කරගත්තොත් අපි අපිම රැවටෙනවා. ඉතින් මේ විදිහට ඊළඟට පවට බය ඇති වෙන්න ඕනේ. අපි ඇත්තටම පවටද බය වෙන්නේ? සමහරු සිල් නොගෙන ඉන්නවා. හදිස්සිය හිතනවා සිල් ගන්න කියලා. දැන් බය වෙන්නේ සිල් ගන්නද සිල් නොගෙන ඉන්නද? මොනා කියයිද දන්නේ. දැන් මම මේ පන්සලකට යන්නෙත් බොහොම කලාතුරකින්. දැන් අපි සිල් ගන්න ගියොත් එහෙම කියලා නේද? බය වෙනවා. ඔත්තප්ප ලැජ්ජ වෙනවා. පවටයි බය ඇති කරගන්න ඕනේ. ඇයි? පවෙහි විපාකය බරපතලයි. පස්පව් හෝ දස කුසල් සිද්ධ කරලා අපි පරලොව ගිහිල්ලා සුගතියටපත් වෙයිද දුගතියටපත් වෙයිද? දුගතියටපත් වෙනවා. එහෙම දුගතියටපත් වෙච්ච කෙනෙක් නැවත මිනිස්සෙක් වෙනවා කියන එක කොච්චර දුර්ලභද? කන කැස් බෑවා වියසිදුරින් අහස බැලුවත් ඊටත් දුර්ලභයි කියනවා. අකුසල් කරලා දුගතියටපත් වෙච්ච කෙනෙක් සුගතියකට මනුස්ස ජීවිතයකට එනවා කියන එක. ඇයි? පාපයක විපාකය සුන්දරද? නෑ. පාපයක විපාකය අපිට ද්වේෂයක් තරහවක් උපදින දෙයක්මයි ඇති වෙන්නේ. දැන් හිතන්න කාට හරි අපි රිද්දපු දෙයක් නිසා අපිට රිද්ද ගන්න වෙනවා. කවුරු හරි අපිව රිද්දනවා. දැන් අපිට අර රිද්දන කෙනා ගැන මෛත්‍රියක් ඇති වෙනවද? ඇති වෙනවද? නෑ. අපිට මොකක් හරි පෙර සංසාරේ කර්මයක් නිසා කවුරු හරි රිද්දනවා, බනිනවා. දැන් අපිට අර බනින කෙනා, රිද්දන කෙනා ගැන මෛත්‍රියක් ඇති වෙනවද? පාපේ විපාකය නැවතත් මොකක්ද ඇති කරලා දෙන්නේ? පාපයක්මයි. ඒ නිසා දැන් තේරෙනවද කියන කතාව? පවට බයයි ලැජ්ජාවයි දෙකම තියෙන ඔත්තප්පක් තියෙන්න ඕනේ. දේව ධර්ම මොනවාද දේව ධර්ම කියන්නේ? හිරි, ඔත්තප්ප, ලැජ්ජාවයි බයයි. ලැජ්ජාවයි බයයි තියෙනවා නම් දේවත්වයට උනත්පත් වෙන්න මාර්ගය තමයි ඒක. ඊළඟට වීර්යය තියෙන්න ඕනේ. දැන් කරන්න ඕන ක්‍රමවේද දන්නවා. දැන් අපිට අකුසලය
වඩනවා වගේ කුසලයේ අනිත් පැත්තට පුරුදු කරන්න නිකන් හිටියට බෑ. දැන් අපි භවභෝග හදනකොට ඒවා හදන්න ඕනිද හැදෙනවද? හදන්න ඕන. වල්පැල හැදෙනවා. දැන් තේරෙනවද? අකුසලයේ අපිට ඉබේ පුරුදුයි. හැබැයි කුසලයට වෙහෙසක් මහන්සියක් දරන්න වෙනවා. මොනවාද? උපන් අකුසල් දුරු කරන්න වීරිය කරන්න ඕනේ. උපන් අකුසල් දුරු කරන්න. නූපන් අකුසල් නොකර ඉන්න වීරිය කරන්න ඕනේ. දැන් මේවා කරන්න ඕනි දේවල්. ඊළඟට උපන් කුසල් වැඩි දියුණු කරන්න වීරිය කරන්න ඕනේ. නූපන් කුසල් ඇති කරගන්න වීරිය කරන්න ඕනේ. ඔන්න වීරිය. ඒක අකුසලයේ දුරු කිරීමටත් කුසලය වර්ධනය කර ගැනීමටත් නේද? අනේ විදිහට වීරිය ඇති කර ගන්න ඕනේ. ඊළඟට ප්‍රඥාව නේද? මේකේ සේක බල වර්ගයේ තියෙන සූත්‍රයක්. මේකේ තියෙන කරුණු පහ තමයි ශ්‍රද්ධාව, පවට ඇති බය, ලැජ්ජාව, වීරිය, ප්‍රඥාව. ඔන්න ඔය ටික තියෙනවා නම් අපි අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ හිත සමාධිමත් බවට පත් කර ගන්නවා. ප්‍රඥාව අපිට අවබෝධයේ තිබ්බනම් අපි ඇලෙන්න ගැටෙන්න යයිද? අවබෝධයේ තිබ්බනම් මොනවාද ප්‍රඥාව විදර්ශනාව, ප්‍රඥා භාවනා විදර්ශනා භාවනාව කියන නේද? ප්‍රඥා භාවනාව කියලා නේද හඳුන්වන්නේ. අනිච්ඡාදි වශයෙන් පස්සතිති විපස්සනා. අනිත්‍යාදී වශයෙන් දකින්නේ විදර්ශනාවයි. මේ සියල්ලක් ඇතිව නැති වෙන බව දැක්කනම් ඇලෙන්න ගැටෙන්න තරම් දෙයක් තියනවද? දැන් හිතන්න අපි අකුසලයේ සමාපදෙන් මම ද්වේෂය ගැන විතර පැහැදිලි කරාට කේන්ති ගැන විතරක් ඕක හිතා ගන්න එපා ඈ. අපි ලස්සන දේවල් දැකලත් ওই විදිහටම ප්ලෑන් කරනවා. ඒව ඔයගොල්ලෝ දන්නවා. ලස්සන දේවල් දැකලා ප්ලෑන් කරලා මගේ කරගෙන දුක් විඳින හැටි දැන් තේරෙනවා. නේද? ලස්සන දේවල් මගේ කරගන්න ගිහිල්ලා ඔය හැම දෙයකම රාගය, ද්වේෂය නේද? ඔය දෙක මෝහය නිසා ඇති වෙනවා. ඔය මෝහය දුරු කරගන්න නම් අපි ප්‍රඥාව වර්ධනය කරගන්න ඕනේ. මේ තියෙන ස්වභාවයන් වල යථාර්ථය දකින්න. මේ තියෙන තත්වයන් වල යථාර්ථය දකින්න. පැහැදිලිද? එහෙමනම් ඔන්න ඔය කියන කුසලයන් කුසල හිතක් වර්ධනය කරගන්න, කුසල හිතක් පවත්වාගෙන යන්න අපි මොනවාද තියෙන්න ඕන? අපි ගාව ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. බුද්ධ රත්නය පිළිබඳව, ධර්ම රත්නය පිළිබඳව, සංඝ රත්නය පිළිබඳව. දැන් බුදු ගුණ භාවනාව වර්ධනය කරන්න කියලා කියන්නේ ಗುಣ කියින්න නෙවෙයි. ගුණය ගැන හිතන්න, හොඳට හිතන්න. එතකොට දැනෙයි. දැන් මම නිතර ගන්න උදාහරණයක් තමයි අරහං. අරහං කියන්නේ ඇයි? රහසත් පවුනකොට කෙලෙසර යනු දුරුකොට නිසි ඌයෙන් පුදට අරහ යන නම කියති මොනිදුට. රහසින්වත් පවු නොකලසේක. ඕක මට තිබ්බනම් කොච්චර සැනසීමක්ද? බලන්න කොච්චර සැනසීමක්ද රහසින්වත් පවු නොකල තැනකට අපිටපත් වෙන්න පුළුවන් නම්. ඔය බුදු ගුණ භාවනාව වර්ධනය කරනකොට අපිපත් වෙන්න ඕනේ එතෙන්ට නෙවෙයිද? එතෙන්ටයිපත් වෙන්න ඕනේ. තේරෙනවද කියන කතාව? අන්න ඒ තරමට ශ්‍රද්ධාවක් අපිට තියෙන්න ඕනේ. බුදුහාමුදුරුව අපිට දේශනා කරනවා පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අටලෝ දහමේ කම්පා වෙන්න එපා කියනවා. උන්වහන්සේත් ඒවා සියල්ලක් ඒ විදිහට මිද දරා ගන්නවා. උන්වහන්සේට මිනිස්සු ප්‍රශංසා විතරද කළේ? නෑ. බැන්නා. උන්වහන්සේට මිනිස්සු වැඳ විතරද කළේ? නෑ, ගලුත් පෙරළුවා. නේද? අපිට යකඩ මලු වලට ගොල්ලෝ ගැහුවා නම් හාල් මලු ගැන අහන්න දෙයක් නැහැ නේද? අපි කර කතාවට කියන්නේ. ඉතින් ඒ නිසා
ඔන්න ඔය පිළිබඳව හරි අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන තැන යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. යමෙක් බුදුන් සරණ යනවා නම් ඔහු අපාය යන්නේ නැහැ කියනවා. පහායමානුසන්දේහං දේවකායං පරිපූර්ණසන්ති. මේ මිනිස් කය අතහැරලා දාපු ගමන් දිව්‍ය භවයක් ලබනවා කියනවා. වෙයිද? වෙයිද? අපි සරණ ගිහිල්ලා නම් අපි මේ පුංචි කාලේ ඉඳලා බුද්ධං සරණං ගච්ඡාමි කියපු හැටියට සරණ ගියා නම් දවසකට බුදුහාමුදුරුවන්ගේ චරිතෙන් එක ගුණයක් මම ගත්තා මගේ ජීවිතේ සකස් කරගත්තා කියලා සැනසෙන්න පුළුවන්ද? එහෙම සැනසීමක් තියනවද? බුදුහාමුදුරුවෝ දුක නිවා ගන්න මෙන්න මේ විදිහයි ක්‍රියාපිළිවෙත අනුගමනය කළේ. මම මේ පිළිවෙත එකක්වත් අංශු මාත්‍රයක්වත් අරගෙන තියනවද? දැන් බෝසතාණන් වහන්සේ මග මානවක වෙලා උප්පත්තිය ලැබලා ඉන්නවා. මග මානවක. අහලා තියෙනවනේ. ගමේ නාට්‍යයක් බලන්න තැනක් සුද්ධ කරනවා. තව කෙනෙක් ඇවිල්ලා එතන ඉල්ලනවා. දැන් තමන් මහන්සියෙන් වෙහෙසෙන් හදාගත්ත ගොඩනගාගත්ත තැන අතහැරලා යන්නේ කවුද? අපි දහ පොලේ දිවුරලා පොලුත් ගහලා මිරිසුත් අඹරලා නේද? හැබැයි ඒ වගේ තැන් 30ක් අත්හරිනවා. බලන්නකෝ දැන් ගැටීම් නැහැ. බැඳීමක් නැත්තම් ගැටීමකුත් නැහැ. කිසිම තැනක බැඳුනේ නැහැ. කිසිම තැනක ගැටීමක් හටගත්තෙත් නැහැ. 31 වෙනි තැන ඉඳලා බැලුවා නාට්‍ය. අපේ ගමේ එහෙම එකක් තිබ්බනම් නාට්‍ය සංදර්ශනයක් එදාට නැහැ. ඒකාත්මික බෝසතාණන් වහන්සේ වඳුරෙක් වෙලා උප්පත්තිය ලැබලා ඉන්නවා. එක මිනිස්සෙක්ව වලෙන් ගොඩ දාලා ඒ මිනිස්සයා ගල් පාරක් ගහන ඔලුව පළල කියන්නේ මරන්න ගහන්නේ. අර මිනිස්සයාට තිබිච්ච වෙහෙසින්ද ගල් පාර ටිකක් අඩු සැරකින් වදින්නේ. දැන් අපි හැම මොනා කරයිද? උදව් කරපු එක දැන් අපි වචනකින් හිත රිද්ද ගත්තාම අපි කොච්චර දේවල් හිතනවද කියන්නකොනේ. ආයෙ කරන්නම් උදව්. ආයෙ කරන්නම් උදව්. මටනේ ඔහොම කිව්වේ. හැම දෙයකටම ළඟ හිටපු මට නේද? හැබැයි බෝසත් ගුණය කියලා කියන්නේ තේරෙනවද? අතින් තුවාලේ වහගෙන අර මිනිස්සයා කැලෙන් එතර කළා. ওই වගේ බෝසතාණන් වහන්සේගේ චරිතය ගත්තත් අපි ගාව අපි ඒ ළඟින් තියන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි තවත් දහමට ලැබි වෙන්න ඕනිද නැද්ද? දහමට වටිනකමක් දෙන්න ඕනි. දහමට අපි දීලා තියෙන වටිනකම මදි. දැන් ප්‍රාණඝාතය කරන්නේ නැහැ. අවස්ථාවක් හම්බෙලා නැති නිසා. තේරුණා නැද්ද? තමන් ආදරය කරන්නේ කාටද වැඩිපුරම? දරුවට කියමුකෝ. තමන්ට කියනවා එක. ඔළුවට පිස්තෝලයක් තියලා කියනවා මේ සතා මරන්න කියලා කුකුලෙක් අතට දෙනවා. මේ සතා මැරුවොත් උඹ බේරෙනවා. නැත්තම් වෙඩි තියනවා. මරයිද නොමරයිද? හොඳයි එහෙම අදහසක් තියෙනවා ක්‍රියාත්මක කරගන්න පුළුවන් නම්. නේද? අමාරුයි. අපි ඒ තරමට හිත ප්‍රගුණ කරලා නැහැ. දැන් තේරෙනවද? අපි තව මේක දියුණු කරගන්න ඕනි. දැන් අපි දාණය කියන තැනනේ අපේ මූලික තැන දාන සීල භාවනා. දාණය කියන තැන අත්හැරීම අපිට ප්‍රගුණ කරන්නේ. වෙස්සන්තර රජතුමා දැන් අත්හැරීම කියන එක අපි දන්නෙත් නෑ සමහර වෙලාවට. දන්නවද? දැන් කුසලයේ කියන එක අපි පින් කරනවා කුසල් කරනවා කිය කරනවා. අත්හැරීම කියන එක දන්නෙත් නෑ. අපි සමහර දේවල් දීලා ආයේ බලනවා තියනවද කියලා. ඒක පාවිච්චි කරනවද කියලාත් බලනවා. නේ? වෙස්සන්තර රජතුමා දරුවෝ දෙන්න දන් දීලා කාටද දන් දුන්නේ? ජූජක බමුණට. ආදරෙන් වඩාගෙන ගියාද? ගගහගෙන ඉච්චේ. හැරිලවත් බැලුවද? දුන්නා නම් දුන්න අත්තරිය ඉවරයි. දරුවා වුණත් කරන්න දෙයක් නැහැ. බුද්ධත්වයේ උදෙසා ඒ තරම් කැපවීමක් කළා. ඒ කැපවීම නැත්තම් අපිට නිවන සාක්ෂාත් කරගන්න බෑ.
තේරෙනවද කියන කතාව. ඒ කියන්නේ දැන් අපි මේ කරන්න තියෙන දේවල් කරන්න නැතුව නිවන ලැබේවා කියලා ප්‍රාර්ථනා කර කර හිටියට වැඩක් නැහැ. කිකිලියක් බිත්තර දාලා බිත්තර රකින්නේ නැහැ. කුකුල් ගඳ ගස්සන්නේ නැහැ. වැඳ වැඳ ප්‍රාර්ථනා කර කර ඉන්නවා බිත්තර වලින් නියපොත්තෙන් හොටෙන් බිත්තර කටුව කඩාගෙන පැටව එළියට ඒවා කියලා. එයිද? තවත් කිකිලියක් බිත්තර දානවා. ඒ කිකිලිගේ ප්‍රාර්ථනා මොකුත් නැහැ. හොඳට බිත්තර රකින්නවා. කුකුල් ගඳ ගස්සනවා. ආයි ප්‍රාර්ථනා කර කර ඉන්න ඕනිද? නැහැ. එහෙමනම් ධර්ම අවබෝධ කරගන්න කල යුතු ක්‍රියාවන් සිද්ධ කරන්නයි අවශ්‍ය වෙන්නේ. දැන් අද මම කෙටි වෙලාවක් අරගෙන පැහැදිලි කළේ අපි දන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ සිස්ටම් එක දන්නවා. කරන දේ වැරදි. තේරෙනවද කියන කතාව? අකුසලය එක දිගට වඩන්න දන්නවා. ඒ කියන්නේ සමාපත්තියක් වශයෙන් සමාපත්තියක් බවට පත් කරගන්න අපි දන්නවා. හැබැයි කුසලයේ සමාපත්තියක් බවට පත් කරගන්න ගියපුවාම ලෝකේ නැති ප්‍රශ්න. ලෝකේ නැති ප්‍රශ්න. ටීවී එක දැම්මත් ප්‍රශ්න. ළමයෙක් කෑ ගැව්වත් ප්‍රශ්න. දැන් අර අකුසලයේ සමාපatti කරනකොට බස් එකෙත් ප්‍රශ්නයක් නැහැ. නේද? සමහර වෙලාවට මේ ළඟ ඇවිල්ලා කනට කරලා කෑ ගහනවා ඇහෙන්නේ නැහැ. ඒ තරමට අකුසලය සමාපatti වෙලා. කුසලයට ඒ තරම් වටිනකමක් දීලා අපිට එහෙම කරගන්න අවශ්‍ය වටිනකමක් දෙන්න නම් ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ලැජ්ජාව බය පාපයට තියෙන්න ඕනේ. වීරිය තියෙන්න ඕනේ. ප්‍රඥාව නිවැරදි අවබෝධය තියෙන්න ඕනේ. මෙන්න මේ ටික ඇති කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. මේක සේක බල. සේක කියලා කියන්නේ සේක අනිත් අසේක කොටස් දෙකක් තියෙනවා. සේක කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳලා ඉහළට අනාගාමි ඵලය දක්වා. රහත් ඵලය කියලා කියන්නේ අසේක. සේක කියන්නේ හික්මෙන්න තව තියෙනවා. අසේක කියන්නේ හික්මිලා ඉවරයි. එතකොට අපි ওই දෙකටම එක්කෝ අසේක වෙන්න බෑනේ කොහොමද? සේක කොටසේ නැත්තම් ওই දෙකටම අදාළ නැහැ. නේද? ඒ කියන්නේ නිවනට දැන් සෝවාන් මාර්ගයටවත්පත් වෙලා තියෙන්න ඕනේ. එහෙනම් සෝවාන් මාර්ගයටපත් වෙනවනම් මොනවද අපි ගාව තියෙන්න ඕනේ? කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, ධර්මානුධර්ම ප්‍රතිපදාව, යෝනිසෝ මනසිකාරය. දැන් ওই ටික වඩන්න නේද අපි මේ උත්සාහ කරන්නේ? මේ මාර්ග සෝවාන් මාර්ගයට එන්න නේද උත්සාහ කරන්නේ? දැන් කල්යාණ මිත්‍රය ආශ්‍රය කරන්නම වෙනවා සද්ධර්මය ශ්‍රවණය කරන්න නම්. ධර්මානුධර්ම ප්‍රතිපදාවත් යෝනිසෝ මනසිකාරයත් වර්ධනය කරන්න උත්සාහ කරන්නේ. දැන් බලන්න කොච්චර වටිනවද අද අහපු සූත්‍ර ධර්මය. අද අහපු සූත්‍ර ධර්මය මේ ප්‍රතිපදාවට කොච්චර වටිනවද? දැන් මෙතනින් පස්සේ දැන් හිතෙනවා. ඕක දැන් කල්පනා වෙන ගානේ දැන් මේ බණ මතක් වෙනවද නැද්ද? කවුරු හරි ගැන තරහ හරි රාගේ හරි ආසාව හරි විසඳ ගන්නකොට හිතේ තියාගෙන පළපත අපි කොච්චර අවුරුදු ගණන් පැසව ඉන්නවා. දැන් ඒ පැසවන්න මේක මොකද වෙන්නේ? වැඩි දියුණු වෙනවා. නේ? ඒ කියන්නේ අපිට හුරු පුරුදු දෙන්නේ. අර රේල් පාරේ කෝච්චිය තිබ්බහම ඔහේ යනවා වගේ යනවා. හැබැයි කුසලයේ කරන්න එහෙම බෑ. රේල් පාරේ කෝච්චිය යනවා වගේ එහෙම බෑ. ඒ කියන්නේ ඔහේ යනවා කතන්දරයක් කිව්වේ. ඒකෙත් මොන හරි ඇති මේ තාක්ෂණික දේවල්. හැබැයි මහපාරේ එහෙම ගිය හැකිද? බෑ. ඉස්සරහින් එන වාහන, පාර පනින මිනිස්සු, පාර පනින බල්ලෝ, පූසෝ ඔය හැමදේම පරිස්සම් වෙලා යන්න ඕනේ. දැන් තේරෙනවද? කුසලයේ ඒ තරමට වඩන්න අමාරුයි. අකුසලයේ අපි සංසාරයෙන් පුරුදු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒකනේ කියන්නේ මේ සංසාරික සත්වයාගේ මහගෙදර කොහෙද? අපාය. ඒ ඇයි? බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන එක වෙලාවක පෘථග්ජන චිත්තසංතානයක කුසල හිතක් ඇති වෙන එකත් මහ භාග්‍යයක් කියලා. දැන් මේ කුසල හිත පවත්වාගෙන යන ක්‍රමය ඔයගොල්ලන්ට පුළුවන්. දැන් බුදු ගුණ ගැන හිතනකොට දැන් හැම පැත්තක මේ බුදු ගුණය ගැන ඔබ අධ්‍යයනය කරන්න අහන්න නේද? ඒ කියන්නේ
අරහං බුදු ගුණය ගැන ඉස්සලා අහන්න ඕනි, කියවන්න ඕනි, දැනගන්න ඕනි. ඒ බුදු ගුණේ වඩන්න නම්. අනේ බුදු ගුණය ගැන හිතනකොට තේරෙනවා මේ බුදු ගුණය තුල කොච්චර සැනසීමක්ද කියලා. අන්න එතකොට අපිත් ඒ ගුණයෙන් අංශුවක් හරි අපි ගාවට ගන්න බලනවා. අන්න බුදු ගුණ භාවනාව වැඩිීමේ ආනිසංසය. මෛත්‍රී වඩනකොට දැන් කේන්තිය තියනවා නම් මූණෙන් පේනවා. මෛත්‍රී තියන අයගේ මූණෙන් පේනවද? එහෙම නෑ කවුරුවත්. ඒකයි මූණෙන් පේන්නේ නැත්තේ. නේද? දැන් කේන්තිය තියනකොට මූණෙන් පේනවනේ. හැබැයි මෛත්‍රිය පේන්නේ නෑ. දැන් අර කේන්ති කියපුවාම වටේ පිටයටත් කේන්තිය ප්‍රතිචාර දක්වනවනේ. හැබැයි අපි හරියට මෛත්‍රිය වඩලා අනිත් අයටත් මෛත්‍රියෙන් ප්‍රතිචාර දක්වපු අවස්ථා තියෙනවද? එහෙනම් අපි තව මේක වැඩි දියුණු කර ගන්න ඕනේ. ඒ නිසා කවුරු හරි ගැන වෛරයක්, ක්‍රෝධයක්, තරහවක් ඇති වෙන අවස්ථාවකදීවත් එතනදීවත් මේක විසඳ ගන්න පුළුවන් නම් ඒ නිසා මෙතනින් පස්සේ වෛර කරන එක අනිත් පැත්ත හරවන්න. වෛර කරන එක මෛත්‍රිය බවට පත් කරන්න. දැන් කවුරු හරි ගැන තරහ මොකක් හරි වචන මාත්‍රයක් නිසා හරි වචන මාත්‍රයක් ඕනේ පොඩ්ඩක් ඔරවල බැලුවා නම් ඇතිනේ. නේද? ඔරවල බලන්න ඕනේ බලන්න නැතුව හිටියත් ඇති. බැලුවත් නැහැ බලන්නකෝ කියනවා. ඒත් ඇති අපේ අයට. නේද? ඒ පොඩි දේවල් අල්ලගෙන ඔය එදා කෝන්තර තමයි ඔය පරිමහන්නේ. එහෙම හදා ගන්නවා. අපි මේ ගොඩක් දේවල් නිර්මාණය කරන්නේ කොහෙන්ද? හිතින් නිර්මාණය කරන්නේ. හිතින් නිර්මාණය කරලා ඒ හිතුවිලි නිසාම අපි දුක් විඳිනවා. හිත විසින් නිර්මාණය කරනවා. නේ? දැන් කෙනෙක් මොනා හරි දෙයක් කිව්වා හරි මොනා හරි දෙයක් ගැන ආසාවක් ඇති වුණා හරි ඒක දැක්ක විතරයි ඇහුණා විතරයිනේ. හැබැයි එතනින් එහා ටික නිර්මාණය කළේ කවුද? හිතනේ. දැන් බලන්න. දැන් තමාදේශ හැරි තමාදේශ දකින්න එක නේද නුවණට හුරුම කාරණාව. එහෙමනම් අද දවසේ වැදගත් සූත්‍ර ධර්මයක් අකුසල සමාපatti සූත්‍රය. හැබැයි අකුසල සමාපatti කියන්නේ ඒක වඩන්න දන්නේ නැති නිසා නෙවෙයි දන්න බව කියලා දෙන්න තමයි ඒක කියලා දුන්නේ. ඒ කියන්නේ සිතුවිල්ලක් එක දිගට සමාපත්තියක් වශයෙන් වඩන්න ඔබ දන්නවා. නොදන්නවා නෙවෙයි. ඒක කුසලයක් බවට පරිවර්තනය කරගන්නයි ඔබ වෙහෙසෙන්න ඕනි. දැන් පැහැදිලිද? එහෙනම් සියලු දෙනාටම මේ උතුම් ධර්මය ධර්මාවබෝධයෙන් නිවීම සැනසීම පිණිසම පාරමී කුසලයක් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරා. ඉතින් අද දවසේ මේ අවස්ථාවට සහසම්බන්ධ වීමට ආරාධනා කිරීම පිළිබඳව පුණ්‍යානුමෝදනා සිද්ධ කරන ගමන් අද කෙටි වෙලාවක් ගත්තේ ගොඩක් රාජකාරී තියාගෙන ආවේ. ඉතින් ආරාධනාව කලින් බාරගත්තේ වට වඩින්න බෑ. ඒ නිසා වැඩි. ඉතින් අද දවසේ 23 වෙනි ධර්ම දේශනාව. දැන් දවස් 23න් බණ අහපුවා ඉන්නවද? ඉන්නවා. හැබැයි එක දහම් පදයක් හරි නිතර මතක තියාගෙන ප්‍රයෝජනෙට ගන්න. දවස ගානේ උදේ හවස සිහිපත් කරන්න මම මොන කුසලයේ කොයි විදිහටද වඩන්නේ කියලා උදේ හවස සිහිපත් කරන්න. ඒ කියන්නේ මේක මරුණට පස්සේ ආයෙ කරන්න බෑනේ. මැරෙන්න තව ඊළඟ මොහොතත් අපිට ෂුවර් නෑ. ඒ කියන්නේ ගන්න හුස්ම ටික ආයෙ පල්ලෙහාට දායිද කියලා දන්නේ නෑ. ඒ තරමට අවිශ්වාසවන්ත ජීවිතයක තව බල ඉන්න එපා. තව දරුවෝ ගැන මුණුබුරෝ ගැන අරවා මේවා ගැන ඒව දැක ඉන්න එපා. ඔය මැරුණට පස්සේ ආයෙ එතනින් එහාට ඔය කතන්දර මොකුත් නෑ. ඔය ඉන්න කවුරුවකුත් නෑ. අපි මේ ඇලිලා ගැලිලා හිටියට පෙරේතෙක් වෙලා ඇවිල්ලා බලන්නකො සලකයිද කියලා. නේද? අර අම්මා තාත්තා කියපු සංඥාව නෑ ඊට පස්සේ. ඉතින් ඒ නිසා හොඳ අවබෝධයෙන් ධර්මයේ ප්‍රගුණ කරන්න මේ සූත්‍ර ධර්මයේ උපකාරී කරගන්න අකුසල සමාපatti සූත්‍ර ධර්මය. ඉතින් අද දවසේ ධර්ම දේශනාවේ බැතිබර දායකත්වය අපේ අනෝමා ප්‍රියන්ති මෞතුමිය ජගත්‍රෝහණ පියතුමා ඒ වගේම ඒ පුතුණුවන් දියණිවරු දෙපළ ඇතුළු කරගත් පවුලේ සියලු දෙනා ඉතින් අපේ හැමදෙරෝ මතක් කළා වගේ සංඝ රත්නයේ පිළිබඳව විහාරස්ථාන පිළිබඳව බොහොම ගෞරවයෙන් සෙනෙහසින් කටයුතු කරන පිරිසක්. ඉතින්
මේ සියලු දෙනා මේ විදිහට මේ ධර්ම දේශනා දායකත්වයේ දරමින් බලාපොරොත්තු වෙන්නේ අපවත් වේවදාල හෝකන්දර නන්දරතන ස්වාමින් වහන්සේ, ඒ වගේම මොරවක ධම්මානන්ද ස්වාමින් වහන්සේ ප්‍රදාන අපවත් වේවදාල මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට උන්වහන්සේලාට මේ උතුම් පින්පෙත් අනුමෝදන් වේවා. සසර දුකින් අත මිදී උතුම් නිවනින් නිවී සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිද්ධ කරමු. ඒ වගේම විහාරවාසී සියලු භික්ෂුන් වහන්සේලාට අපි ගෞරවනීය විහාරාධිපති විහාරගම සිරිනන්ද ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ, ඒ වගේම අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා වරප්‍රදාන සිළු දෙනා වහන්සේට කායික මානසික නිදුක් බව නිරෝගී බව චිර ජීවන සම්පත් උදා වේවා. උන්වහන්සේලා විසින් කරගෙන ලබන ශාසනික වත පිළිවෙත අධ්‍යයන අධ්‍යාපන කටයුතු සියල්ලක් සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිද්ධ කරමු. ඒ වගේම ජගත් රොහාන් මහත්මයාගේ 54 වෙනි ජන්මදිනය අනුස්මරණය කරලා එතුමාට සෙත් ප්‍රාර්ථනා කරනවා. නිදුක් බව නිරෝගී බව චිර ජීවන සම්පත උදා වේවා, උතුම් ධර්ම අවබෝධයම වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලුම ඥාතීන්ට උදව් උපකාර කළ සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සිතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් අභිවෘද්ධියක්ම සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදුනාදයක් පවත්වමු. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ උතුම් පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝත් මේ උතුම් පින් අනුමෝදන් වෙලා සැපවත් වේවා, සුවපත් වේවා. දෙවියෝ දිවසුරටත් සංවර්ධනය කරගන්න ලබත්වා දෙවියන් විසින් ප්‍රාර්ථනීය උතුම් බෝධියකින් උතුම් නිවනින් නිවී සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිද්ධ කරගමු.